Hello guys, කොහොමද ඉතින් ඔයාලට මම ඩෙනිෆර් මම අද ඔයාලට ගෙනත් තියෙන්නේ Minecraft survival series එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ අද මම ගහන්න යන්නේ Minecraft එකේ අලුත්ම version එක 26.1 කියන එක. බලමු ඉතින් අපි ගිහිල්ලා ඒක ගන්නවා. මම නිකන් බැලුවේ අලුත් version එකනේ. අපි මේකට දාමු survival කියලා දාමු. මේකට දාමු මේකට මොකද්ද? අපි මේක ඩෙනිෆර් කියලා දාමු. බලමු මගේ world එක මොකද්ද කියලා. ආය බලන්න සුපිරියක් වෙනවා ඉතින් ඒ world එක. කෙලිම ආන්නේ village එක ඉස්සරහා. දාන්නවනේ ආය බලන්න. මේ කොහෙද? නිකන් කි අට්ටෝ එමි ලැග්ගෙනවා මේ කුකුල් පැටියෙක් බින් කුකුලා ඒ මොන වලි කුකුලෙක්ද මේ මෙහි චුට්ට ලැග්ගෙනවා මේක zoom කරන්න බෑ මට අමතුණා ඇයි මේ ලැග්ගෙන්නේ ඒක දන්නේ ඒ කමන්නේ දැන් ඉතින් ඒක මේ ලෝඩ් වෙලා නැති හින්දා ඒක ලැග්ගෙන්නේ අපි ඉස්සරහ මේ ගහ කපාගමු හරි තව දෙයක් මට දන්නවා කියන්නේ තව දෙයක් මේ මම දැක්ක ඉන්නම කාපල හරි මේ ඇති F3 එකයි F6 එකයි අනේ ඉන්න බෑ මතකනේ චුට්ටක් ඉන්න හරි අවුලන්නේ මොකෙද්ද ඌරෙද්ද අඩ ඌරෙත් තමයි ස්කින් එකක් දාගෙන ඉන්නේ අපි මේක හදලා crafting table එකක් හදලා මේක හදමුකෝ අපි අරුව මරන්න ඕනේ යන්කෝ ඉස්සරහම තව තියනවා නේද අලුත් version වල කොපර් මේක මේවත් කපා ගන්න අඩෝයි කෑම මේක කෑම මේව මට යන්නේ නැද්ද ඉන්නේ නෑනේ කොහොමද ඒතර මං ඒව ගන්නෙ අපි ඉස්සර මේක හදාගමු what the මේ ස්පීච් එකක් තිය වුඩ් එක නුන කමන්නේ ඒක නම් හදලා වැඩක් නැහැ ඉතින් ඇත්තම කියනවා හරි මේ මොකද්ද මේක අයියෝ අපිට ඒව එන්නේ නැත්තේ අයියෝ හරි හරි ආවා මට දැන් කෑම තියනවානේ මම හිතන්නේ මේ වගේ එකපාර ගොඩක් පිරෙයි කියලා. මේවත් කඩාගමු. හම්බෙන ඔක්කොම කඩනවා. කන්නවා කියන්නේ කඩා ගන්නවා. ඕනෙම නේවා. තව තියනවා මෙහෙම. ඒවා ඩැමේජ් වෙන එක තමයි අවුල. මේක ප්ලේස් කරන හැම වෙලේම මගුල. කරන්න බෑ. යා අපි ස්පෝන් පොයින්ට් මොකද මේ ස්පෝන් උනේ කොතනින්ද මේ මේවා කන්න පුළුවන් නේද බලන්න හිට උනා කන්න බෑ හිටවන්නත් බෑ හිටවන්න පුළුවන් අපි ස්පෝන් උනේ මේ හරියන්නේ මේ හරියකින් අපි ඒකට යන්න ඕනේ කොහාටද එතන කේව් එකක් තියෙනවා කේව් එකක් මන් නෙමෙයි කමන්නේ මේ මැස් එක කියලා වදිනවා අප්පා 13ක් කඩාගමු 13 10යි තව 3ක් ඇති
හරි 3ක් කඩගත්තා උන් ඈ මම හරගෙන 6 7 කොහොමද අපි යන්කෝ මේ පැත්තට අපි කලින් ගියේ මේ පැත්තට මන්ද හැබැයි මතක නන්නේ මට මතක නැහැ කියනවා මේ පැත්තට යන්න මේ මොකද ලාවද මේ මොනවද මේ මොනවද ඔරෙන් ටෙරකොටා මොනවද ටෙරකොටා කියන අලුත මම දන්නේ නැහැ ඒක කමන්නේ ඔකට යන්න ඕනේ අපි යමු ගමනේ මේ පැත්තට යන්කෝ යන්න පුළුවන් පැත්තනේ හරි මේ මට කෑමත් ඕන වෙන අඩෝ මුන්ගේ වුණේ හැටිද දෙකින් කැත අර දැන් කොහොමද ටෝක් කරන අඩෝ කැතයි නම් කියන්න දෙපා ඉතින් ඇයි කියලා මං දුවනවා ඉතින් මේ තියෙන්නේ ස්ටෝන් කඩා ගන්න තැන මෙහෙම ස්ටෝන් ටූල් ටිකක් ගමු කොපර් හම්බෙද්ද නැහැ නේ අපිට කොපර් ටූල් ටික හදාගන්න අලුත් වෙසන වල ඒකත් පුළුවන් මෙතන ඔක්කොම හදාගමුකෝ එළියක් තියෙනවා SP එක හදනකොට ඔක්කොම ගෙම්මු හරි අපි මේක හදාගන්නවා මේකට මේක හදාගමු ඊට පස්සේ සෝඩ් එක මේ තියෙන සෝඩ් එක හදාගත්තා මේක මේ හරිය තියාගමු මේක ඕනේ හරි තව මොකක්ද ඕනේ ෂවල් යන්නේ හරි ෂවල් එකක් ඕනේ තව එකක් ඕනේ මේ තියෙන ෆර්නස් එක හරිද දැන් අපි එක්කෝ මේටි කඩාගමුකෝ නේද මෙහෙම සීන් එකක් තියෙනවානේ මේකේ දැන් මේක ඔප්ටිෆයිඩ් version නෙවෙයි රිලීස් කරපු version එකකින් හින්දා මේක නෑනේ මේ මොනවාද අර ඩයිනමික් මොකක්ද එක අතන තියෙන කොප අපි සතුටිය කපන් ඉන්නේ මොකද සතුටිය මරන්න ඕනේ අප්පා මට කැම තියනවානේ අවුලන්න මේ චුට්ටෙන් යන්න පුළුවන් වෙයි විලේජ් එකක් හොයාගෙන ගන්න පුළුවන් වෙයි මේ තියෙන්නේ කොප අපි කොප ආම එකක් හදාගමු ඉස්සරහම කොප නම් අදි චරයි තව කොහාටද යන්න ඕන අපේ මේවා ටික අර පැත්තනේ මේ ටික තරම් මෙමු කමන්නේ හරි ආව නෙමෙයි කඩාගත්තා අපි දැන් කොහාටද යන්නේ අඩෝ වෙන්න අයනුත් කඩාගමු අපි දැන් කොහාටද යන්න ඕනේ අර යට තව තියෙනවනේ මෙතන ඕක් තියෙනවා ඒ කියන්නේ හොඳ වෙයි කියලා හිතනවා ඔය ඇති මට වෙලා නැහැ තව යන්න දුවන්න බැයි වාස්සේ මේ මෙතන කොපරුත් තියෙනවා අප්පා මට යන්න වෙන්නේ නැතිනල් මෙතනින්ම ලූට් ටික හදාගන්න පුළුවන් නේද දන්නේ බලමු අපිට කොප් බෑනේ දැම්ම මේ කොපර් ටික ස්මෙල්ට් දාන්න ඕනේ ස්මෙල්ටෙන් මේ පැත්තට යන්කෝ අන්න ඔරිජිනල් පිග්ලා ඉන්න ඔරිජිනල් පිග්ලා අරුන් අලුත් version එක කට්ටිය මම උනට අලුත් version එක කැමති නැති එක තමයි මේ කොළවල නිකන් අර අමුතු සීන් එක ඇත සීන් නැති අලුත් version එකේ කොළව එක
ඒ කොලනිය අමුතුනේ මම මෙතන මේව දෙනවා අපිට ඇත්තට මොකක්ද දෙයකින් වැඩිම වටින් මේ කඩාගෙමුකෝ වතුර එන්න ගත්තාම ඊට පස්සේ අපිට දෙකම වටනවා එතන 3 දෙනෙක් ඉන්නවා ආයෙත් ඌ ඩවුන් ඉතින් ඌ ඩවුන් දුන්නේ අදුනා නම් ඩවුන් හරි මේවත් සුගර් කේන් ටිකක් දාමු යා ආයෙ දාන ස්පීඩ් රන් වගේ තමයි ආවේ දැන් හරි ඇඳකුත් තියෙන හින්කේ අපිට ලොකු බයක් වෙන්න දෙයක් නැහැ ලොකු බය කියන්නේ ලොකුවට බය වෙන්න දෙයක් නැහැ රෑ වුණත් මම හිතන්නේ අද රෑ මෙතන ඉන්න වෙයි වගේ ඒ හින්දා මෙතන මේ ටික ස්මෙල්ට් වෙන්නම දාලා තියමුද කොප මේදී බුතු වම්මේ 56ක් තියෙනවා මම හිතන්නේ මට පුළුවන් වෙයි මේව හදාගන්න හරි අපි දැන් මෙතන තියෙන ඒවට ලූට් කරගමුකෝ ඊට කලින් මේකත් දාලා ඇඳක් හදාගන්න බෑනේ ගිම්මෙන්ද ගහක් කපන් යමු easy bro ගස් කපන්න මෙතන හරිද ටෝච් හදාගමුකෝ ඔක්කොගෙම හදාගමු ඊට පස්සේ තව ගහක් කපමු අපිට වුඩ් මදිනවා කොහොමත් රෑ වෙලා තියෙන දැම්ම නිදාගන්න එක ඇඟට ගුණයි නේ සෙනික ගමුකෝ ඇඳක් අරගෙන දාගමු ඉම්මන් නිදාගන්න නැත්නම් මට මෙතන මැරෙන්න වෙනවා කොහොමද මට ෂුවර් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා මොකද මට ශීල්ඩ් එකක් හදාගන්න පුළුවන් නේ මට ශීල්ඩ් එකක් හදාගන්න පුළුවන් නේ ඒක එළගිරි මේක අපිට මේව හදන්න පුළුවන් එච්චරද පුළුවන් ඔළුවට දාගත්තා අපි ශීල්ඩ් එකක් හදාගෙන තව මොනවද පුළුවන් ගණන් ගන්න එපා මේකත් කරගම මේක ඕනේ අපිට කෑම් ප්‍රශ්න තමයි එනවා නම් එන්නේ නේ හරි දැන් අපි ශීල්ඩ් එක හදාගමු ඊට පස්සේ ශීල්ඩ් එක දාගමු අපි අතට ඊට පස්සේ ඔය ඇති හරිද තව මොනවද දාන්න ඕන මේව දාන්න තියෙනවා ආයෙනොත් තියෙනවා අපි තාම මොකද කරන්න ඕන අපිට කෑම ඇති වෙයි දන්නේ නැහැ නේ මං හිතුවට පාර ඉවරයි කියලා හරියට තව පාර තියෙනවා එකපාරේ එකයි විරෙන්නේ හරියද වැඩි හරි අයි වගේ හිතනවා 1 2 3 4 5 6 7 8 9 10 තව මට එකපාරක් මට ඔන්න දෙපාරක් විතර මේක කරගන්න පුළුවන් ආන් ඉතින් මම පිරිද්දී මේක අඩු වෙනවා හරිනේ පිරෙන්න ඔය ඇති තව එකක් හදාගන්න බෑද මොකද මොකද මේක හදාගමු ඔය ඇති යා පස්සේ හදාගමු අනිත් ඒවා යා හරිද කොහොමද මට කොපණ ඇති වෙන්න තියෙනවා අපි මුන් ටිකක් මරාගමු මොකද මට කැම නැති වුණොත් එහෙම අන්තිමේදී කරගන්න දෙයක් නැහැ තී වෙනවා හරි මම හිතන්නේ ඇති වෙයි කැම දැනට ඔබ පුච්ච ගන්න එකනේ අපිට විලේජ් එක තමයි දැනට හොයාගන්න ඕනේ නම් මුන් ටිකක් මරාගමු කමන්නේ ආයි කොහොමද ආයි මේ පැත්තට එන්නේ නැති වෙයි කවු කෙනෙකුත් ඉන්න කවු නම් ඕනේ අර මොකද්ද වැටිච්ච කොටයක්
ඒ කියන්නේ මේ වගේ දැන් ඩෙකරේෂන් කෑලිත් තියෙනවා නේද දැන් මේක. මේ පැත්තට යංග බලන්න. ඉතින් මම මේ හතර වටේ ඇවිදලා බැලුවා. ඉතින් මේ මට විලේජ් යන්න හොයාගන්න බැරුණා මේ පැත්තේ ඇවිදලා බැලුවා. ඉතින් මං හිතුවේ බෝට් එක හදාගෙන මේ මෙහින් යන්න කියලා. බෝට් එක හදන්න පුළුවන් නේ. බෝට් එක හදාගෙන යන් අපි. හරිද? නැත්තම් මේ කරන්න බෑ. ඔයාලට පේනවද උඩින් day 1 කියලා දෙනවා. මම ඒක තමයි කලින් කරලා පෙන්නන්න හැදුවේ මේ ඒක මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ඔන් කරගෙන කරන්න බෑ. ඒක අනිත් ස්ක්‍රීන් රෙකෝඩ් එක අයින් කරලා ඒක දාලා තමයි ආවේ. මේ එතකම මම මේ ටික ඇවිදලාත් බැලුවා මොකුත් නෑ. අපි ඉතින් ගිහලා බලමු. මේ අර පැත්තේ මොකක්ද තියෙන්නේ කියලා. ඔයාලට කියන්න අර day 1 කියන එකෙන් කවුන්ට් එක දාගන්නේ මේ F3 එක F6 එකයි උඩුවට පස්සේ හරිද? එතකොට හම්බෙනා මේ අමුතු එකක් ඒක අලුත් version එකේ තියෙන. එතන තියෙන day count කියලා එක එක ඔන් කරගන්න පුළුවන්. අර F3 එබුවම එන ටිකම තමයි ඉතින් ඒකෙන් හදා ගන්න පුළුවන්. හරිද? ඔත් තමයි ඉතින් මේ පැත්තේ ඒ වගේ තමයි නේද? ආන්නේ මේ පැත්තට ගිහලා බලමු. හරි ජාමු බලන්න. මේ පැත්තනේ අර පැත්ත වගේම තමයි. වෙනසක් නැහැ. මට පේන ලොකු වෙනසක් නැහැ. කෝපනේ. අපි නිකන් ගිහිල්ලා බලමු මේ පැත්තට. කෑම ඇති වෙන්නේ. අන්න බින්න මට හම්බුණා ලොකු සුපිරි තැනක් ඒ පැල ගන්න මේ ආඩෝ පැල වුණාද ඔය ඒවා මන් දෙයක් දැක්කේ මම හරි ස්ථානට ඇවිල්ලා තියෙන ඉතින් ආයෙ දන්නවනේ ඩෙනිෆ් එක කිව්ව කවුද කියලා විලේජ් එක කම්මුණා බ්‍රෝ කියන්නත් වචනත් නෑ සුපිරි පොට් එක තියෙන්නේ විලේජ් එක තමු චුට්ටක් හරි මේක විලේජර්ස්ලා නැද්ද බලමු ඕ බා විලේජර්ස්ලා මට කෑම ගන්න අර මේකක් අන්රින් නෑ විලේජර්ස්ලා ඉන්නවනේ විලේජර්ස්ලා ඉන්න මේ මේව නැද්ද වීට් වෙන්න කියලා කියන අන්න මං එදි දිව වීට් නැන්ත මේකේ අඩෝ ආන් හිම කන්දකුත් තියෙනයි පාට්ට view එක මේ මට වීට් ඕන වීට් නැද්ද මේ හොයාගන්න අන්න තියෙනවා ඉතින් ඔය හිටියේ හම්බුණා සුපිරි මට ඕනම කරන ඒවා හම්බුණා ඉතින් මොකක්ද කියන්නේ පළවෙනි දවසේ ඉවර පළවෙනි දවසේ ඉවරුණානේ ඒතරේ day 1 කියලා ඉන්නේ මම මේක දැම්ම දවසේ නම් දන්නේ නැහැ day 1 කියන්නේ දැන් එක දවසක් ඉවරයිනේ එතකොට අන්න මේක දෙවෙනි දවසේ ඉවර වෙන එක වෙනවා හරිද කමන්නේ අය මේක day 1 කියලා ගමු කමන්නේ ලොකු ගානක් නැහැ කොහොමද දවසයි වෙනස් වෙන්නේ ඒ පළවෙනි දවසේ මම මහලු දෙයක් කරේ නැහැ ඔය ඇති වෙයි කියලා හිතනවා මෙතන මේක බ්‍රෙඩ් හදා ගන්න පුළුවන් ඒ කියන්නේ මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ බ්‍රෙඩ් තියෙනවා පේපර්ස් තියෙනවා ඕනේ වෙයිනේ හරි අපිට දැන් නිදාගත්තොත් හොඳයිනේ ආයින් බෙඩ් එක තියෙනවා නිදාගමු හරි ඉතින් ආවා මේ මොකද මේ යා මේකට එන්න බෑ ඔයාලා ගෙදරක් තියෙනවා යන්න අඩොයි හරි මරුණා මේක මොනවද තිබ්බ නේද මේවත් ගමු අයන් නගට් එක දාගන්න මේක ඕනේ හරි
හරි ඉතින් අදට අපේ ඉවර කරන්න තියන්නේ නෑනේ. දැන් ඉවර කරලා බෑ. අපි ඉස්සර අපිට ඉන්න තැන කතා කරනවා. මට අර ඈතින් එද්දිම හිතුනේ හරිද? දැන් මෙහෙමනේ. දැන් විලේජ් එක ගාව අර පල්ලේ ආදලත් සෙට් නෑනේ. නිකන් මේක පෙවුනේ තමයි මෙතෙන්ට ආවට පස්සේනේ අපිට ලස්සන view එකක් තියෙන්නත් ඕනේ. ඒකින්ද මන්නේ ඈතින් ඉඳි කන්ද තිබ්බනේ පොඩි කන්දු කෑල්ල. අර ආරෙන් ඉඳන් මේ පැත්තට කන්ද තිබ්බේ. මේ ටික මට හිතෙනවා මේ දැන් විතර විලේජ් එක ළඟමත් නෙමෙයි. ඒක විලේජ් එකට ළඟමත් නෙමෙයි කියන්නේ චුට්ටක් ළඟයි. ඒ කියන්නේ අර විලේජස් ළඟට ඇවිල්ලා වද දෙන සීන් එක නැති වෙන්න. අන්න ඒ විදිහ මෙතන කේව් එකක් තියෙනනේ. ඒකත් හොඳයිනේ. කේව් එකකුත් තියෙනවා. ලස්සන කන්දකුත් තියෙනවා. ගසුත් තියෙනවා. පට view එකකුත් තියෙනවා. ඔක්කොම තියෙනවනේ. බෙතනත් නැතුව බලමු ටික. හොඳ පොට්ටයක් නැද්ද? අපි නිකන් දැන් මේ පැත්තට පාර තියෙන එකේ මේ ටිකෙන් මෙහෙම ඇවිල්ලා අපේ ගෙදරට එන්න වගේ තිබ්බම ලස්සන නේද? ඔව් එහෙම අර පැත්තේ හිමක් තියෙනවනේ. අපි දැනට මෙතනිමු හරිද? ඊට පස්සේ අපි මේ ටික චුට්ටක් ෆ්ලැට් කරගෙන ගියාක් එහෙම හදාගමු. කොතනද මේ උඩ ඉමුකෝ. මෙතන මෙතන ඉන්නවා. ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදන්න ඕනේ නෑනේ. තියෙනවනේ මං ගා. ඒක දාලා ෆෑනස් එක දාමු. ඊට පස්සේ මොකද දාන්නේ? චෙස්ට් එකක් හදලා දෙනවා. නෑනේ. චෙස්ට් එකක් හදන්න බඩු නැද්ද? නැති වෙන විදිහ. මම චෙස්ට් එක හදන්නේ මේකෙන් බෑනේ. දෙකම හදමුකෝ. හරිද? ඊට පස්සේ මේක දානවා මෙතන, මේක දානවා මෙතනින් අපිට දැන් මේක දාමුකෝ. බෝට් එක දාමු, මේක දාමු, මේක ඕනේ, මේක දාමු, මේක දාමු. කොපර් ඉන්ගට් ඒක තියමුකෝ. මේක ගමු. මේක දාමු, මේක දාමු, මේක දාමු. මේ ටික දැන්ට මේ ටිකෙන් මේ ටිකක් දාමු. ටිකක් තියාගෙන ඊට පස්සේ මේක දාමු. මේ ටික තියාගමු. මේ ටික දාමු. හරි. අපි දැන් හදාගන්න ඕනේ බ්‍රෙඩ්. නැත්නම් අපිට කැම නැති වෙනවනේ. මේක මෙතනින් තියලා මේක මෙතනින් තියලා මේක මෙතනින් තියලා හරිද? ඊට පස්සේ ෆෑනස් එක අපි අද ෆුල් මේක කිට් එක ගන්නේ. මොනවද මේ මොනවද ගන්න? කොපර් එක ෆුල් මේ කොපර් මේ මොනවද? මොකද්ද කියන්නේ? කොපර් ආම් එකට. ඔයාලා මෙතන මගේ කටහඬිය අඩුවෙන්ම ගෙහුණා නම් ගණන් ගන්න මම ඈත ඉඳලා හිටියේ මෙතන දැන් තමයි මට මතක් වුනේ. තව එකක් තියෙනවනේ අපිට බූට් එක දාගන්න. අපි මේකකුත් හදාගමු. මොකද ඒ කියන්නේ? හෝ එක. ඉන්නකෝ. මට අයින් තව කීයද? දෙකක් තියෙනවා. අපි මේ දෙක තිස්මෙන්ට් වෙන දාලා අපි හදාගමුද බකට් එක. හොඳයිනේ වැඩි. හරි ඉතින් guys අපි ඉතින් ඔක්කොම කෝපර් කරගත්තා. ඊට අපිට හදන්න දෙන්නේ තව බකට් එකක් විතරයි. හරි ඒකත් හරි. දැන් ඉතින් අපි ෆුල් කෝපර් ආම් එකෙන් ඉන්නවා. කොහමද? ලස්සනයි නේද? එහෙනම් ඉතින් අදට අපි මේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් ඉතින් හම්බෙමු. මේ වීඩියෝ හොඳ නම් subscribe කරලා comment කරලා like කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ සෙට් goodbye.